දවසක් මම ශ්‍රී ඕල් රවුන්ඩ් YouTube channel එකෙන් මේ කැසේ මාත්‍යද ඔව් ඔබතුමාගේ නම පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? මම චන්දිම චතුරංග. ඔව් චන්දිම චතුරංග මේ අපිට මේ හෙළබොජින් එක ගැන පොඩ්ඩක් විස්තර දැනගන්න කවුරු හරි ඉන්නවද ඔයගොල්ලෝගේ? ඔව් අපි යමුද පොඩ්ඩක් එතන? යා ඔව් මේ පැත්තේ ඩබ්බේ විතරේ. ඔව් ඔබතුමීගේ නම පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඔව් ඉන්න ඔය ඉන්න. සුබ දවසක් මිස්ගේ නම පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? ඈ? දිල්රුක්සි. දිල්රුක්සි මිස් කොච්චර කාලෙද දැන් මේ ආයතනයේ වැඩ? මාස 5ක් විතර. කවදා වගේද සාමාන්‍යයෙන් මේක පටන් ගත්තේ? මේ අවුරුද්දේ මාර්තු 27. හයියෙන් කියන්න ටික. මේ අවුරුද්දේ මාර්තු 27. මාර්තු 27. මොකක් හරි මේ ආයතනයක් එක්ක අනුබද්ධ වෙලාද ඔයගොල්ලෝ මේක කරන් යන්නේ? කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා තමයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හා සම්බන්ධ වෙලා කරන් යන්නේ. ඒකට ඔයගොල්ලෝ උදේ කීයට වගේද මේක පටන් ගන්නේ? අපි උදේ 6 වෙනකොට අරිනවා. ආ. රාත්‍රී 10 වෙනකම්. රාත්‍රී 10 වෙනකම් තියෙනවා. ඉතින් රාත්‍රී 10 වෙනකම්. හොඳයිනේ. ඒ කියන්නේ අනිත් හැමතැනම කොහොමත් 6 වෙනකොට මේ වහලා තියෙන්නේ. දැන් මම හෙළබොජින් ලංකාවේ තියෙන හැමතැනටම යනවා. ඒගොල්ලෝ හවස 6 වෙනකොට වහනවා. පටන් ගන්නේ උදේ 7:00 විතර. සමහර අය 5ට විතර වහනවා. ලංකාවේ මම දැකුම් තැන්වල මෙහි විතරයි උදේ 6:00 ඉඳන් රෑ 10 වෙනකම් තියෙන්නේ. ඒ ගොඩක් හොඳයි ගොඩක් කට්ටිය. ඒකට
මේ මාසේ පුරාම ඔයගොල්ලෝ තියනවද? ඔව් අපි සෙනසුරාදා කිව්ද පොයේ. එහෙනම් ඒ ගොඩක් වටිනවා නේද? ඒක නිවාඩු දවස් වල ගොඩක් කට්ටිය එකතු වෙන්නේ. ගමන් යන දැන් මේ ගොඩක් මේ ඇඹිලිපිටිය කල්මඩුල්ල පාර නේද? ඔව් කල්මඩුල්ලේ ඉඳන් කහවත් ඇඹිලිපිටිය පැත්තට එනකොට මේ හරියට මොකද්ද කියන්නේ? කෙටේ තැන්න. කෙටේ තැන්න පොලිසිය පහු කරලා වම් පැත්තේ දකුණු වම් පැත්තේ තියෙන හෙළබොජුන් එක. ඒකට එතකොට මේ හරියට ගොඩක් කට්ටිය එනවා අනිවාර්යයෙන්ම නේද? ඒකට සෙන්සුරාදා ඉද්ද පොය දවසේ වගේ ඇල්ලලා තියෙන කියන ගොඩක් වටිනවා. එතකොට දැන් ඕගොල්ලෝ කොහොමද අර සාමාන්‍ය හෙළබොජුන් විදිහටමද ඕගොල්ලෝ වඩු විකුණන්නේ? කියන්නේ එක එකන හදාගෙන ඇවිල්ලා එහෙම. ඔව් අපි මෙහෙට ඇවිල්ලා තමයි කෑම හදන්නේ. ඔව්. ඒ ස්ටෝල් බාර් එක කෙනා ඉන්න ස්ටෝල් එක බාරව. බාරව. එයාලා එවලට තමයි කෑම හදාලා දෙන්නේ. හදා දෙන්නේ. ඒකට උණුවෙන්ම ඔයගොල්ලන්ට කන්න පුළුවන්. කන කට්ටියට උණුවෙන්ම කෑම හම්බ වෙනවා. එතකොට රයිස් ඒ වගේ දේවලුත් තියනවද? ෆ්‍රයිඩ් රයිස් කොත්තු. ඒ ගොඩක් වටිනවා නේද? ඒක දැන් අනිත් තැන්වල ෆ්‍රයිඩ් රයිස් කොත්තු නූල්ස් ඒ වගේ දේවල් දෙන්න සාමාන්‍ය ආප්ප පිට්ටු ඉන්දියාප්ප ඒ වගේ දේවල් තමයි දෙන්නේ. ඒකට ඕගොල්ලන්ගේ ඒ වගේ දේවලුත් දෙනවා. ඕගොල්ලන් විශේෂ දෙයක් තමයි මේ ජූස් බාර් එකක් වෙනම තියෙන එක නේද? දැන් අනිත් තැන්වල ජූස් බාර් එකක් වෙනම නැහැ. ඒ ජූස් හදන එක නා දෙන්නේ පැපාය නම් එයා දෙන දේ තමයි එන කට්ටිය ගන්න වෙන්නේ. දැන් මෙතන තියෙන විශේෂත්ව ගොඩාක් ජූස් වර්ග තියෙනවා. මේ මම පොඩ්ඩක් අල්ලන්නම් හිතෙන්ට. මේ තියෙන්නේ මේ හැම ජූස් වර්ගයක්ම මේ එන කට්ටියට ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ ගොඩක් ජූස් වර්ග තියෙනවා. ඒ වෙලෙම හදලා දෙනවා ඔයගොල්ලෝ නේ. එල්ල නෙමෙයි එල්ල තමයි හදලා දෙන්නේ. දැන් රයිස් කොත්තු එහෙම වුණත් කියපු ගමන් ඒ වෙලෙම දාලා දෙනවා. බත් එහෙමත් තියෙනවද? ඔව් කකුළු බත්. කැකුළු බත් එහෙම සුදු බතුත් තියෙනවා. කියන්නේ මස් මාළු වර්ග එක්ක ඕනේ මස් මාළු විතරත් එක්ක එළවලු. සාමාන්‍යයෙන් එළවලු කෑමක් වගේ ඔයගොල්ලෝ කීයක් වගේද වෙන්නේ? එළවලු කෑමකට 250යි. 250. සාමාන්‍ය අනිත් කඩවල වලට ගොඩක් අඩුයි නේද? සාමාන්‍ය එළවලු කෑමක් දැන් 300ක් වගේ තමයි යන්නේ ගොඩක් කඩවල වල. ඒකත් ගොඩාක් වටින දෙයක් මේ වගේ ස්ථානයක අනිත් එක උණුවෙන්ම අපිට කන්න පුළුවන් නේ. ඒ වෙලද අනිත් තැන්වල උයලා දාලා තියෙන එක නේ තියෙන්නේ. ඕගොල්ලෝ ඒ වෙලම දෙනවා. කැඳ වර්ගයක් තියෙනවා. කැඳ වර්ගයක් තියෙන කොළ කැඳ, කුරුක්කක් කැඳ, සුදුසු කැඳ. දැන් මේ බ්‍රාන්ච් එක මෙහාට විතරයි තියෙන්නේ මිස්. තව කොහේ තැන්වල තියෙනවද ඕගොල්ලෝගේ? මේ හරියට නම් මේක විතරයි තියෙන්නේ. ආය ඕපනායක පැත්තේ. ඕපනායක පැත්තේ. එහෙනම් සුබ දවසක්. අපිත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. අපි ආයෙත් දවසක මේ වගේ තැනකින් හමු වෙමු. හරි. Right, thank you.